Hello, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ක්‍රිස්පි එකට පැටිස් කොහොමද ඉක්මනට ලේසියෙන්ම හදාගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. මේ හදන විදිහට හදාගත්තොත් ක්‍රිස්පි එකට කඩේ තියෙන රසටම අපිට ගෙදරදී පැටිස් හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් යමු පැටිස් හදන්න ඕන කරන දේවල් බලන්න. මම මුලින්ම තම්බගත්ත අල ඒ වගේම චිකන් එක ලුණු කහ මිරිස් කුඩු එකතු කරගෙන ඒක හොඳට තම්බගත්තා. තම්බගෙන පොඩි කෑලි වලට කපාගෙන තමයි ගත්තේ. ඒත් එක්කම ලුණු අරගෙන තියෙනවා, ලීක්ස් පොඩ්ඩක්, අමු මිරිස්, කරපිංච, ඉඟුරු සුදු ලුණු දෙකම අරගන්න තියෙනවා නම් මගේ ළඟ අද ඉඟුරු තිබ්බේ නැති නිසා මම සුදු ලුණු එක විතරයි අරගත්තේ. මුලින්ම ෆිලින් එක හදාගන්න තමයි මම හදන්නේ. ඒකට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට හීට් වුණාට පස්සේ ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් එකතු කරගෙන ඒක හොඳට රන්වන් පාට වෙනකම්ම බෙද ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු ටික මේ වගේ හොඳ ගෝල්ඩන් කලර් එකකට ආවට පස්සේ මම ඒකට එකතු කරගන්නවා බීලුණු. මම මෙතන බීලුණු ගෙඩි දෙකක් විතර අරගත්තා. ඒ ටිකත් පෑන් එකට එකතු කරගෙන ඒක හොඳට තෙල් එකෙන්ම මෙලවෙන්න දෙන්න ඕනේ. ලුණු ටික හොඳට මෙලවුණාට පස්සේ ඒකට ලීක්ස්, කරපිංචා, ඒ වගේම රම්පි කෑල්ලක්, කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මෙතනදී ලීක්ස් දඬු කොටස තමයි අරගත්තේ. ඉතින් ඒක නිසා තමයි ලීක්ස් එකත් මෙතන එකතු කරගත්තේ. ලීක්ස් කොළ ගන්නවා නම් අන්තිමටම එකතු කරගන්න. ඒ ටිකත් පොඩ්ඩක් මෙලවීගෙන ආවට පස්සේ මම ඒකට තම්බගත්තේ චිකන් ටිකත් එකතු කරගන්නවා. චිකන් ටිකත් එකතු කරගෙන ඒ ටික හොඳට මික්ස් කරගන්නවා. ඉතින් චිකන් වෙනුවට ඔයාලට මාළු, ඒ වගේම සෑමන්, බිත්තර ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. නැත්තම් වෙජිටේරියන් විදිහට මේ ලෙවලු ටික විතරක් එකතු කරගෙන හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරගෙන දැන් මම එකතු කරගන්නේ ස්පයිසස්. ඒ ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මම මේකට දාගත්තා ගම් මිරිස්, ඒ වගේම ලුණු, කෑලි මිරිස් කහ එකතු කරගත්තා. ඒ වගේම මම කුරුඳු පොතු එකතු කරගත්තේ මෙතනදී. ඔයාලා මෙතනදී කුරුඳු පොතු එකතු කරගන්නේ නැතුව අපි ඉඟුරු සුදු ලුණු එකතු කරගත්ත තැනදීම කුරුඳු පොතු කෑල්ලත් එකතු කරගන්න මට එතනදී අමතක වුණා. ඒක නිසා තමයි මම මෙතනදී දාගත්තේ. ඉතින් ඒ ටිකත් හොඳට දාගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ ටික හොඳට මැලවුණාට පස්සේ දැන් මම මේකට අල එකතු කරගන්නවා. ඉතින් අල එකතු කරගත්තට පස්සේ ලිප ඕෆ් කරගන්න. හැබැයි ඔයාලගේ අලේකේ තෙත ගතියක් වගේ චුට්ටක් තිබ්බොත් විනාඩි 2ක් විතර ලිප ඔන් එකේ තියලාම කලවම් කරගන්න. අලේකේ තෙත ගතිය නැත්තම් ලිප ඕෆ් කරගන්න. නැත්තම් අල එක දාගත්තාම චුට්ටක් අඩි අල්ලන වගේ බලන නිසා මම නම් අල එකතු කරගත්තට පස්සේ ලිප ඕෆ් කරගත්තා. දැන් අපේ කරි එක ඉවරයි. දැන් මම මේ හදන්නේ ඩෝ එක හදාගන්න. ඩෝ එක හදාගන්න මම පාන් පිටි කප් 3ක් අරගත්තා. ඒකට සීනි චුට්ටක් එකතු කරගන්නවා. මේස හැන්දක් විතර. රස අනුව ලුණුත් එකතු කරගන්න. ඉතින් පැටිස් වල සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි සීනි කියලා කියන්නේ. ඒ වගේම බටර්. මේ දෙක එකතු කරගත්තාම තමයි පැටිස් එකේ හොඳ ක්‍රිස්පි එකක් සහ කහපාට කියන ගතිය එන්නේ. බටර් සහ සීනි එකතු කරගත්තාම ඒක නිසා අනිවාර්යෙන් සීනි බටරුයි එකතු කරගන්න. මම ඒකටම කහ චුට්ටක් එකතු කරගන්නවා. පැටිස් එකේ කලර් එක ගන්න ඕන නිසා. ඉතින් කහ ඕනෙම නැහැ. කැමති නම් ඒක එකතු කරගන්න. ඊළඟට මේක හොඳට අතින් මේ විදිහට මික්ස් කරගන්න. බටර්, සීනි, ලුණු ඔක්කොම අර හොඳට කලවම් වෙන්න මේ විදිහට හොඳට අතින් මුලින්ම මික්ස් කරගන්න ඕනේ. අර බටර් එක හොඳට මෙල්ට් වෙනකම්ම. ඉතින් ඒක හොඳට මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ මේක අපි ඩෝ එක අනා ගන්න ඕනේ අයිස් වතුර වලින්. ඉතින් එක අය සමහර අය මද රස උණු වතුරෙන් අනනවා, උණු වතුරෙන් අනනවා, ඇල් වතුරෙන් අනනවා. ඉතින් මට බෙස්ට් විදිහටම ආවේ මේක අයිස් වතුරෙන් ඩෝ එක අනනකොට තමයි. ඉතින් ඒක නිසා අයිස් වතුරෙන් ඩෝ එක අනා ගන්න. එතකොට හොඳ ක්‍රිස්පි එකට පැටිස් එක එනවා. ගොඩක් වෙලා ක්‍රිස්පි එකක් තියෙනවා පැටිස් එකේ. ඩෝ එක තියෙන්න ඕනේ අතේ ඇලෙන්නේ නැති ගානට. ඉතින් ඒ වෙනකන් ඩෝ එක හොඳට සොෆ්ට් වෙන්න නීට් කරගන්න.
ඩෝ එක නිට් කරගත්තට පස්සේ මම ඩෝ එකෙන් මේ විදිහට චූටි බෝල විදිහට වෙන් කරගන්නවා. ඉතින් එහෙම කරගත්තාම ගොඩක් ලේසි. මොකද මේක එකපාර මුළු ඩෝ එකම දාලා ඒකෙන් පැටිස් කපාගෙන ඊට පස්සේ ඉතුරු ටික ආයි අපි පාන් පිටි දාලා ආයි අනලා නිට් කරලා ආයි තුනී කරනකොට ඩෝ එක ටිකක් ඝනකම වැඩි වෙනවා. එතකොට චුට්ටක් අමාරුයි අපිට පැටිස් ටික හොඳට අර හීනියට තුනී කරගන්න. මේ විදිහට බෝල කඩාගෙන ඒක තුනී කරගත්තොත් ගානට ඒක තුනී කරගන්න ලේසි. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට පොඩි බෝල වලට ඒක වෙන් කරගත්තේ. ඒ ටික ඒ විදිහට රෙඩි කරගත්තට පස්සේ දැන් මම මේ කරන්නේ පැටිස් ටික හදලා තියාගන්න ඕනේ තැටිය රෙඩි කරගන්න එක. ඒකට පිඟානක් අරගෙන ඒ පිඟානට පිටි ටිකක් දාගන්න. මොකද අපි පැටිස් ටික තියනකොට එකට ඇලෙන්නේ නැති වෙන තමයි මේ විදිහට පිටි දාගන්නේ. ඒ වෙලාවට පැටිස් එකට ඇලවෙන්නේ නැහැ. ඉක්මනටම ගලව ගන්න ලේසි. ඊට පස්සේ වර්ක් ඒරියා එකටත් පිටි ටිකක් ඉහාගෙන රෝලින් පින් එකටත් මම පිටි ටිකක් හොඳට ගා ගන්නවා. එතකොට ඩෝ එක ඇලවෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට එක පිටි බෝලයක් අරගෙන එකටත් හොඳට පිටි ටිකක් දාගෙන ඒක හොඳට තුනී කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ රෝලින් පින් එක අරගෙන ඒක තුනී වෙනකන් හොඳට තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට මේ පිටි බෝලේ දිග ඇර ගන්න ඕනේ රෝලින් පින් එකෙන්. මේක ගොඩාක් මහතටත් නැතුව ගොඩාක් හීනියටත් නැතුව ගානට දිග ඇර ගන්න. එතකොට තමයි අපිට පැටිස් එක ගාන කියන්නේ ලස්සනට අර කපා ගන්න පුළුවන් වෙන්නේ. පැටිස් එකේ තනින් තන කැඩෙන්නේ නැතුව ගානට ඒක කපා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ගොඩාක් මහතටත් ගොඩාක් හීනියටත් නැතුව ගානට මෙන්න මේ විදිහට දිග ඇර ගන්න. මෙන්න මේ විදිහට ඒක ගානට ආවහම හරි. දැන් කරන්න තියෙන්නේ පැටිස් අච්චුව අරගෙන මෙන්න මේ ඩෝ එක යටින් මෙන්න මේ විදිහට තියලා අපේ කරියකින් චුට්ටක් අරගෙන ඒක අයිනෙන් තියලා ඊට පස්සේ මෙන්න මේ පැටිස් අච්චුව ඒක වහගන්න එක. කරියක තියද්දි ගොඩාක් තියන්න එපා. පොඩ්ඩක් තියාගන්න. එතකොට පැටිස් එකෙන් එළියට ඒ කරියක එන්නේ නැහැ. කරියක එළියට ආවොත් පැටිස් එක පුපුරන්න බලනවා. ඒක නිසා පැටිස් එකේ ගානට කරියක තියන්න. ඉතින් නිකමට හරි ඔයාලගේ ඩෝ එක මෙන්න මේ විදිහට සීල් උනේ නැති වුණොත් හරියට ඒක සීල් වෙන්නේ නැති වුණොත් ඔයාලා ඩෝ එක අර පැටිස් අච්චුවට දාලා කරියක මැද්දෙන් තියලා ඊට පස්සේ වතුර චුට්ටක් ධාරේ අයිනට ගන්න. ඊට පස්සේ පැටිස් අච්චුව හොඳට ප්‍රෙස් කරන්න. එතකොට හොඳට තදට ඇලවිලා හිටිනවා. ඉතින් එන්නේ විදිහට ඔක්කොම පැටිස් ටික හදාගන්න. මේ ඉතුරු වෙන පිටි ටික ඊට පස්සේ අපිට ආයි පස්සේ හෙමිට බෝලයක් හදලා අර කලින් වගේම තුනී කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම මේ පිටි කප් 3න් පැටිස් 45ක් විතර හදාගත්තා. ඉක්මනට ලේසියෙන් මේක හදාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. මොකද දැන් ඉස්සරහට සිංහල අවුරුද්දත් එනවනේ. ගෙදරට නෑදෑයෝ එනවා. ඉතින් හවසට මේ වගේ දෙයක් හදලා අපි ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තොත් ඕන වෙලාවට අපිට ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලේසි. ඉතින් කඩෙන් අරගන්නවට වඩා ගෙදරම හදලා ගන්න එක ලේසි. ඉක්මනට හදාගන්නත් පුළුවන්. හදලා මේක ෆ්‍රිජ් එකේ තියාගත්තොත්. ඉතින් මේ විදිහට මම ඔක්කොම ටික හදාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත පැටිස් ටික. දැන් මේ ටික ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රයි කරගන්නකොට ඔයිල් එක හොඳට හීට් වෙච්ච ඔයිල් එකට පැටිස් දාගන්න. පැටිස් දාගන්නකොට මෙන්න මේ විදිහේ පිටි ඇලවිලා තියෙයි. ඒ ටික පොඩක් අතින් ගසලා තෙල් එකට දාගන්න. නැත්නම් හැම ෆ්‍රයි වෙද්දී අර පිටි ගතියට තනින් තන සුදු පාටට හිටලා තියෙනවා. ඒක නිසා චුට්ටක් පිටි ටික අතින් ගසලා ඔයිල් එකට දාගන්න. ඉතින් හොඳට ඔයිල් එක රත් වුණාට පස්සේ තමයි අපි පැටිස් ටික දාගන්න ඕනේ. පැටිස් ෆ්‍රයි කරගනිද්දි ගොඩාක් වෙලා ෆ්‍රයි කරගන්න ඕනේ නැහැ. ඉක්මනටම මේක ෆ්‍රයි වෙනවා. ඒක නිසා ඒක ළඟම ඉඳලා දෙපැත්ත මාරු කරගෙන හොඳ ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් එනකන් හොඳට ෆ්‍රයි කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳ ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් එනකොට අපිට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. අයින් කරගන්නකොට මෙන්න මේ විදිහේ හොඳ හිල් තියෙන ස්ටීල් එකකට දාගන්න. ඒකට ඔයිල් පේපර්වත් ටිෂුවත් මුකුත් දාගන්න එපා.
මොකද මේ විදිහට තියාගත්තොත් අපිට මේකේ ක්‍රිස්පි එක හොඳට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත පැටිස් ටික මේක හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. ඉතින් ඔයාලම බලන්න මේකේ ක්‍රිස්පි එක කොහොමද කියලා. එහෙනම් ඔයාලත් මෙන්න මේ විදිහට පැටිස් හදලා try කරලා බලන්න. හරිම ලේසි. ඒ වගේම ගොඩාක් රසයි. ක්‍රිස්පි එකට හොඳටම හදාගන්න පුළුවන්. එහෙනම් මම අද මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.